හරි ඔයගොල්ලෝ එහෙනම් මේ සම්බන්ධ වෙන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 16 වෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට අපි දන්නවා දැන් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා හිටිය ගොඩක් අය. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ එකෙන් වෙන්නේ මොකද්ද කියලා. එතකොට මේ වැඩසටහනේ. එතකොට එහෙනම් අපි 8 වෙනි දවසේ මේ ඉන්නේ 16 වෙනි වීඩියෝ එක. අපි එහෙනම් අද කතා කරන්නේ 2020 ප්‍රශ්න පත්‍රයේ ඇප්ලයිඩ් පේපර් එකේ පාර්ට් A එකේ 8 වෙනි ප්‍රශ්නය. හරි 8 වෙනි ප්‍රශ්නය. මේක ටිකක් වෙනස් ගානක්. හරි මම මේකෙත් මුලින්ම රූප සටහන ඇඳලා ඉන්නා. මොකද ඒක ලේසි මොකටත් කලින් ඇඳලා ඉන්නේ. මේ කෝණය 5 බෙදීම 4යි. මෙතන පබළුවක් තියෙනවා. ඒකේ බර W කියලා දීලා තියෙනවා. එයා මත ඝර්ෂණ බලය කැපිටල් F මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා කියලා දීලා තියෙනවා. ඊළඟට R අවිලං ප්‍රතික්‍රියාව මේ පැත්තට තියෙනවා. P කියන එක හරියටම තිරස්ස මෙයා මත යොදලා තියෙනවා. ඔන්න ඔහොම රූප සටහනක් තමයි දීලා තියෙන්නේ. හරි. කියන බර W කුඩා බබළුවක් තිරසට 5 බෙදීම 4ක කෝණයකින් ආනතර අතර රළු ඍජු කම්බියකට අමුණා ඇත කියලා තියෙනවා. බබළුව කම්බියකට දාලා තියෙනවා. හරි. රූපය දැක්කම පස්සේ විශාලත්වයේ P වෙච්ච තිරස් බලයක් මගින් බබළුව සමතුලිතතාවය තියෙනවලු. ඝර්ෂණ සංගුණකේ භාගයයිලු. බබළුව මත ඝර්ෂණ බලය F හා අභිලම්බ ප්‍රතික්‍රියාව R නිර්ණය කිරීම සඳහා ප්‍රමාණවත් සමීකරණ ලියන්න. F-යි R-යි හොයන්න ප්‍රමාණවත් සමීකරණ ලියන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ නිකන් සරල බලසටහනක් දුන්නාම අපි දන්න එකම දේ මොකද්ද? සිරස් තිරස් බල සමතුලිතතාව ලියන එක. නමුත් අපි දන්න ආනත තලයක් ආවට පස්සේ අපි ආනත තලයට ලම්බක දිශාවට සහ ආනත තලයේ දිගේ තමයි බල සමතුලිතතාව ලියන්නේ. එහෙනම් මුලින්ම අපි ලියමු ආනත තලයේ දිගේ. ඒ කියන්නේ 5 බෙදීම 4ක කෝණයක් ආනත වූ දිශාවට බල සමතුලිතතාවයෙන් ලියමු. හරි මේක විභේදනයෙන් අපිට ගන්න පුළුවන්. විභේදනයෙන්. එතකොට මේ පැත්තට තියෙනවා ඝර්ෂණ බලය කැපිටල් F නේ. මේ පැත්තට කැපිටල් F ඝර්ෂණ බලය ලියමු. ඊළඟට අපිට මොකද වෙන්නේ? මේ පැත්තට තියෙනවා W මෙතන කෝණයත් අපි දන්නවා 5 බෙදීම 4යි. හරි W cos 5 බෙදීම 4 කියන එක තියෙනවා මේ පැත්තට. හරි. W cos 5 බෙදීම 4 කියන බලය තියෙනවා මේ පැත්තට. හරි. ඊළඟට මෙතන කෝණයත් අපි දන්නවා 5 බෙදීම 4යි. එහෙනම් මේ දිශාවට තියෙනවා තව P cos 5 බෙදීම 4යි කියන බලයක් තියෙනවා. හරි. P cos 5 බෙදීම 4යි කියන බලයක් තියෙනවා. හරි. ඔන්න ඔය බල තුන තමයි තියෙන්නේ. F තියෙනවා ඒ දිශාවටම P cos 5 බෙදීම 4 තියෙනවා W cos 5 බෙදීම 4 තියෙනවා මේ පැත්තට. හරි. ඔය විදිහටයි තියෙන්නේ. හරි මේක කොහොම ඔක්කොම 45 ගාන යන්නේ. හරි. මොකද ඒක ලේසි අපිට හොයාගන්නත් එහෙම තිබ්බාම. ඊට R දන්නවා අපි මේ දාන දිශාවට මේක දාන්නේ අනත්තලේ දිගේ මේකට ලම්බකයි. එහෙනම් R වලින් ඉන්නේ නැහැ. එහෙනම් මේක සමාන බිඳුවක් වෙනවා. අපිට ගන්න පුළුවන් එහෙනම් F සමාන ඍණ මේ W යට මූල දෙකනේ එන්නේ. cos 5 බෙදීම 4 එකයට මූල දෙකයි. දැන් P යටත් මූල දෙකයි. ඕක සමානයි බිඳුවයි කියලා එනවා. එතනින් මට F කියන එක ගන්න පුළුවන්. F තනි කරොත් බලන්න එහා පැත්තට දැම්මහම P ඍණ W W ඍණ P W ඍණ P යට මූල දෙකයි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් නිකන් සරලවනේ. හැබැයි අපේ සමීකරණ විතරයි අහලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් මේකත් සමීකරණයක් අරකට එක්තරා විදිහක සමීකරණයක් තමයි. හරි. කැමති නම් මෙතනින් නවත්තන්න. අපි සමීකරණය හරියට ඇත්තටම නවත්තනවා. මේක ඔන්න පළවෙනි සමීකරණය. ඊළඟට ආනත්තලයට ලම්බක වූ දිශාව ඔස්සේ විභේදනය ගන්න පුළුවන්. හරි. මේ පැත්තට විභේදනය. විභේදනය. හරි. දැන්මොත් මේ පැත්තට තියෙන එකම බලය R තියෙනවා. ඊළඟට F එන්නේ නැහැ. F තියෙන තලයේ දිගේ W cos 5 බෙදීම 4 ඍණ විදියට එනවා. මොකද අනිත් පැත්තට තියෙන්නේ. ඒ වගේම P sin 5 බෙදීම 4 නැත්නම් ඉතින් මේ කෝණය 5 බෙදීම 4 ඉඳ cos 5 බෙදීම 4 ගන්න පුළුවන්. ඒකත් ඍණ විදියට තමයි එන්නේ. ඍණ P cos 5 බෙදීම 4 කියලා දෙනවා සමාන බිඳුව. එහෙනම් මෙතන එනවා R ඍණ W බෙදීම මූල 2 ඍණ P යට W බෙදීම මූල 2 සමාන බිඳුව. ඔන්න දෙවෙනි සමීකරණය. හරි. ඔන්න දෙවෙනි සමීකරණය. හරිද? ඔන්න ඔය දෙකෙන් F සහ R හොයාගන්න පුළුවන් නේ. WP කියන අපි දන්න දේවල් F උයි R හොයාගන්න පුළුවන් නේ. සමීකරණ දෙකේ පාවිච්චි කරලා. හරි.
ඒ කියන්නේ කෙලින්ම සමීකරණ දෙකක් පාවිච්චි කරන්න ඕනේ මේකෙන් කෙලින්ම f ගන්න පුළුවන් අරගෙන කෙලින්ම r ගන්න පුළුවන් නේ මම කලින් කියපු උත්තරය ඉතින් අර සමීකරණයක් විදිහට ඔප්පු කරගන්න තියෙන හින්දා ඉතින් අර එහෙම ලිව්වට කමක් නැහැ ඊළඟට කියනවා ප්‍රමාණ සමීකරණ ලබා ගන්න එතකොට අපිට f යට r කියන එක සමානයි w ඍණ p යට w ධන p බව දීලා තියෙනවා ඔන්න අසමානතාව පෙන්වන්නයි තියෙන්නේ හරි අපි දන්නවා f යට r කියන එක ගත්ත ගමන් අපි දන්නවා අපි තියෙන්නේ නොලිස්සා සමතුලිත වීමට අවශ්‍යතාවයනේ. එතකොට අපි දන්නවා නොලිස්සා සමතුලිත වීමට නම් හරි නොලිස්සා සමතුලිත වීමට නොලිස්සා සමතුලිත වීමට නම් මොකක් වෙන්න ඕනද? mu කියන ඝර්ෂණ සංගුණකේ විශාල හෝ සමාන f බෙදීම r වෙන්න ඕනේ. f බෙදීම r වෙන්න ඕනේ. හරි එතකොට මෙතනදී මෙයා ඇවිල්ලා කම්බිය දිගේ එහෙම යනවනේ මේ p කියන බලය තිරස්ස යෙදුනහම එක්ක මේක උඩට ගමන් කිරීමට කියන්නේ උඩට චලිතයක් දක්වන්න නැඹුරුවක් තියෙන්නත් පුළුවන් නැත්නම් මේ බලය මෙහෙම දුන්නාම මෙයාව පහළට එන්න චලිතයක් දෙන්නත් පුළුවන් හරි එතකොට මෙතන f කියන එක ගත්තට පස්සේ ඒගොල්ලෝ අර ලකුණු කරලා දීලා දිනා බලයක් විදියට ඒ පැත්තට තියනවා කියලා නමුත් හරියට සාධාරණව නම් මොකද වෙන්න ඕනේ මෙයාව මේ පැත්තට චලිත වෙන්නත් පුළුවන් මේ පැත්තට චලිත වෙන්නත් පුළුවන්. ඒතකොට දැන් මෙතනදී දීලා තියෙන්නේ මෙයා පල්ලෙහාට ලිස්සනවා කියලා හිතාගන්න ඉහළට ඝර්ෂණ බලය. නමුත් අපිට හිතන්න පුළුවන් මෙයා මෙහෙම දුන්නාට පස්සේ මෙයා ඉහළටම ලිස්සන හින්දා පහළට ඝර්ෂණ බලයක් තියෙන්නත් පුළුවන් කියලා. අන්නේ දෙකටම හරියන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ ගානේදී f ට මාපාංකයක් දානවා. හරි f ට මාපාංකයක් දානවා. ගොඩක් තමයි ඔන්න ඔතන වරද්දගෙන තිබ්බා. හැබැයි ඒක ඔතනදී කල්පනා නොවුනත් අර ගාන හැදුවාම අර දීලා දින අසමානතාවය එක පැත්තයි අපිට එන්නේ. එතකොට හිතන්න තිබ්බා අපිට අනිත් පැත්තට හදුවනම් මේක අනිත් උත්තරෙත් ගන්න පුළුවන් නේද කියලා. එහෙනම් අපිට ටිකක් සලකලා බලන්න හිතුණා. එතකොට මෙතනදී අපි කොහොමද මේක කලින්ම හිතාගන්නේ? බලන්න මෙතන තියෙන්නේ පබලුවක්. පබලුවක් කියලා කියන්නේ මෙයා එහෙම ගමන් කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ බලය දුවහම ඉහළට හෝ පහළට කොන දිශාවකට ගමන් කර ගන්න පුළුවන්. එහෙනම් මෙතන මාපාංකය වැටෙන්න ඕනේ. දැන් ලේසි ගන්න. හරි. මෙතන භාගය කියලා අපිට බිඳු දීලා තියෙනවා. විශාල හෝ සමාන. හරි. f බෙදීම r ගේ අනුපාතය අපිට දීලා තියෙනවා w ඍණ p යට w ධන p කියලා. හරි w ඍණ p යට w ධන p කියන අනුපාතය අපිට දීලා තියෙනවා. මෙන්න මේ උඩ කොටසට මාපාංකය වැටෙනවා. උඩ කොටසට මාපාංකය වැටෙනවා. හරි. එහෙනම් අපිට පුළුවන් මේ පැත්තට ගුණ කරන්න කලින් අපි මෙහෙම ලියමු විශාල හෝ සමානයි මාපාංක අයින් කරන්න අපි දන්නවා ධන හෝ ඍණ කියන එක දාන්න පුළුවන් නේ ධන හෝ ඍණ කියන එක දාන්න පුළුවන් නේ ඔය විදිහට එනවා w ධන p මාපාංක අයින් වෙනවා එතකොට ධන හෝ ඍණ දැම්මහම මාපාංකේ අයින් වෙනවා ඔන්න උතන්ට යනවා අපිට හදාගන්න පුළුවන් හරි එතකොට දැන් උතනින් එහාට කොහොමද අපි දෙයක් කරගන්නේ හරි උතනින් එහාට කොහොමද අපි මාක් කරගෙන කරගන්නේ අපිට පුළුවන් උත්තර දෙකක් ගන්න ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව වෙනම සලකලානේ මම මුලින්ම ධන අවස්ථාව සලකලා ඉන්න ගත්තම එනවා භාගයේ විශාල හෝ සමාන ධන අවස්ථාව කියන්නේ කෙලින්ම w ඍණ p ගන්න පුළුවන් එයාට w ධන p මේක ගුණ වුණාට පස්සේ එනවා w ධන p විශාල හෝ සමාන 2w ඍණ 2p කියලා හරි අපේ අසමානතාවය අපිට දීලා තියෙන්නේ p සඳහානේ මම එතකොට එහෙනම් මේකෙන් p තනි කරගන්න එතකොට 3p විශාල හෝ සමාන w p විශාල හෝ සමාන w බෙදීම 3යි කියලා මට ගන්න පුළුවන් මෙතන. ඔය විදිහටම ඍණ උත්තරය සලකුවොත් මේ පැත්තේ භාගය එහෙමමයි විශාල හෝ සමාන මේක ඍණකින් ගුණ වෙනවා. එහෙනම් ඍණ w ධන p කියලා යනවා. w ධන p ඉතුරු වෙනවා. මේ පැත්තට ගුණ කරොත් w ධන p විශාල හෝ සමාන ඍණ 2යි w ධන 2යි p කියලා එනවා. එතකොට මේකෙන් එනවා මේ පැත්තට ගියොත් 3යි p කියලා p එනවා p ඉතුරු වෙනවා 2යි p කින් p අඩුනහම p කුඩා හෝ සමානයි 3යි w කියලා එනවා හරි එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන් w ධන p කින් ගුණ කරාම අසමානතාවයට මුකුත් වෙන්නේ නැද්ද කියලා අපි දන්නවා w කියන්නේ බර p කියන්නේ බලයක් ඒ දෙකම අපි දන්නවා තියෙන දිශාවල වලට අපිට දීලා තියෙනවා ඒ දිශාවන් වලට තමයි තියෙන්නේ කියලා ඒවා එහෙනම් ධන උත්තරනේ එහෙනම් අපිට ධන සංඛ්‍යාවෙන් ගුණ කරාම අසමානතාවයට මුකුත් වෙන්නේ නැහැ එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ p කියන එක w යට 3ට වඩා වැඩිලු නමුත් p කියන එක 3යි w ට වඩා අඩුයිලු ඔය දෙකම සම්බන්ධ කරලා අපිට ලියන්න පුළුවන් w යට 3ට වඩා p වැඩි හරි ඊට වඩා p වැඩි නමුත් 3යි w ට වඩා අඩුයි
හරි ඔන්න ඔය විදිහට ඔය දෙකම එකතු කරලා එක අසමානතාවයක් විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න 8 වෙනි ගාන අපේ 2020 පේපර් එකේ ඔන්න ඔය විදිහට තමයි අපිට විසඳගන්න වෙන්නේ. හරි. එතකොට මුල් කොටස නම් කිසිම ගැටලුවක් තිබෙන්නේ නැහැ. නිකන් බල වේදනේ ලියන්න දෙන්නේ. දෙවෙනි කොටසෙත් කිසිම දෙයක් නැහැ. ඒවල මෙතන මාපාංක දාන එක තමයි පොඩ්ඩක් අපිට ප්‍රශ්නයකට තියෙන්නේ. හරි. ඒක ඔයගොල්ලන්ට මෙහෙමයි හිතාගන්න බැරි වුණත් ඔය ගාන හැදුවාම මේ දෙන්නගේ එක කොටසයි එන්නේ. එතකොට තේරෙන්න ඕනේ අපිට එහෙනම් මේකේ මොකක් හරි දිශාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි. අන්න එතකොට අපිට ඕනනම් මේක තීරණය කරගන්න පුළුවන්. නැත්නම් මෙතන නිකන් අර ඝර්ෂණ බලය කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේගොල්ලෝ මේ පැත්තට දීලා තියෙන හින්දා අපි මේ පැත්තට තියලා ගාන හැදුවා. නමුත් ඇත්තටම ඝර්ෂණ බලය කොහෙද තියෙන්නේ කියලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් එන වෙලාවට තමයි අපි මේ මාපාංක දාන්නේ. හරි. අන්න එතකොට තමයි මාපාංක දාන්නේ. ඒතර ඒක තමයි අපිට ගන්න තියෙන අලුත් දෙයකට කියලා තිබ්බේ. හරි. වෙන නම් ගානේ ඉතර අමාරුවක් නැහැ. හරි. එහෙනම් මේ ගානත් මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.